ඒ අපි ඊළඟට සීතල ඇත්තටම අපි මේ වෙනකොට මේ ශෘංගාර රසය පිළිබඳව තමයි අපි ගීත කීපයක් හිමලියේදී හිමාලයේ කියන එක ඇත්තටම ශෘංගාර රසයේ ඒකට බාධාවක් තිබුණේ ශෘංගාර රසය. හැබැයි වක්කඩ ළඟ ගීතයේ එනකොට ඒක පෙන්නනවා මේ ශෘංගාර රසයට බාධාවක් තියෙන බවක් පෙන්නනවා. ඒ කාන්තාවගේ මේ ඔසම් ශක්තිය නිසා බාධාවක් ඇති බව පෙන්නනවා. සත්‍යයක් දෙකක් අපිට ගන්න පුළුවන්. කුමරියක පාසල්ව සරුවාගේ ගීතයට ගියාම අවසානයේ ගීතය අවසන් කරන්නේ අර රාගයේ මුදවල. රාගයේ මුදවල තමයි ගීතය අවසන් කරන්නේ. ඒකට මේකේ රසයක් තුනක් අපිට පේනවා. හැඩතල තුනක්. ගීතේ තුනේ හැඩතල තුනක් පේනවා අපිට. ඊට පස්සේ අපි එනවා සීතාගේ ගීතය අපිට සීතාගේ වස් පසවිදින සීතාර අරණේ සුබුල් නාමවල සුවඳ ගැල්ලූ ජීවිතේ සීත හිමගිර සීත නොදැනේ දැනේ උස්මාද චිත්‍රපට ගීතය පුරාණ ආයුවංශකයේ හොඳ ගීත රචකයේ තාම හොඳ පදමාලාවක් ඉතාම ලස්සන ගීතයක්. ඒක මේකදී ඇත්තටම මේ ශෘංගාර රසය තමයි මේකේ තියෙන්නේ. හැබැයි මේකේ රාගය නැහැ. මේකේ දෙදෙනෙක්ගේ හොඳ පෞල් ගීතයක් හොඳ දෙදෙනාට ගෞරව කරන පෞල් ජීවිතයක් ගත කරන බව දෙදෙනාට ආදරය කරන බව තමයි මේ සීතාගේ ගීතේ ඔබ රස විඳින්න. ඒක ඊට වඩා වෙනස්. ඒක රාගය නෑ ඒක ඇත්තට. රාගය ඇත්තම නෑ ප්‍රමාණිකව. දෙදෙනාට දෙන ආරක්ෂාව සහ ඒ ආදරය තමයි මතුපිට ආදරය. නැත්නම් ආදරයේ රාගයක් ඒක ඇත්තම නැති ප්‍රමාණයට ඒ ගීතය ඊයේදී ඒ චිත්‍රපටයේ මේ ඕන විදිහට තමයි ඒක හදන්නේ. ඊළඟට එනවා ස්නේහේ නගරය. ඕන පොඩි කොටසක් කරලා දෙන්න පුළුවන්. ස්නේහේ නගරයේ සිතමගේ මාවතක් ඕනෝ රාගේ වන්දනාවේ ගිහින් ඉන්න ආසයි මට කොයි සෞවේද හේලෙත් මේ ගීතේ ඇත්තටම මේ ගීතය ගෞරව කරන බව පේනවා. ඒක ඊටත් වඩා මහාත්මකව ඒ පෞල් සංස්ථාව තුළ පවතින එකිනෙකාට ගෞරව කිරීම පෙන්නනවා මේ ගීතේ. අපි පොඩ්ඩක් බලමු මේකේ දුවට කියන විදියක් නැහැ. ගෞරවය පෙන්නන ගීතයක් තමයි ස්නේහේ නගරය කියන ගීතය. ඊළඟට